Audio Jungle. Audio Jungle. ඉස්සර කාලේ හරිම නිස්කලංක ලස්සන වෙල්යායකින් වටවුණු පුංචි ගමක බුද්ධිමත් ගොවියෙක් ජීවත් වුණා. එයා හරිම මහන්සි වෙලා වැඩ කරන කෙනෙක්. එයාගේ මුළු ජීවිතයම මේ කුඹුරේ. හැමදාම උදේ ඉර පායද්දි එයා වැඩ පටන් ගන්නවා. ඉර බහිනකම්ම එයා හරිම සතුටින් සොබාදහම එක්ක ජීවත් වුණා. මේ ගොවියා තමන්ගේ වගාවන්ට සැලකුවේ හරියට තමන්ගෙම දරුවන්ට වගේ. එයා විශ්වාස කළා අපි මේ පොළවට ආදරේ කළොත් ඒක අපිටත් පෙරලා සලකනවා කියලා. එයා හිටපු හැම ඇටයක්ම එයාගේ අනාගත හීනයක් වගේ. කුඹුර තමයි එයාගේ ලොකුම ආඩම්බරය. දවසක් කවුරුත් හිතපු නැති වෙලාවක ළඟ තිබුණු කැලෑවෙන් මහ දරුණු සිංහයෙක් ගමට ආවා. සිංහයාගේ රත්තරම් පාට කේසර හරිම බය හිතන විදිහට තිබුණා. ඌ කුසගින්නේ වටපිට බල ඉස්සරහට එද්දි ගමේ තිබුණු ඒ සාමකාමී නිහඬ බව බයෙන් පිරීලා ගියා. ගොවියා ඈට ඉඳන් මේ මහා සතා දිහා බලාගෙන හිටියා. එයාට එකපාරටම හිතුනේ මේ සතා තමම්නේ හැමදේම විනාශ කරයි කියලා. පොඩි වෙලාවකට හිතට බයක් දැනුණත් බය වෙලා විතරක් ප්‍රශ්නය විසඳන්න බෑ කියලා එයා දැනගෙන හිටියා. ශක්තියට වඩා බුද්ධිය බලවත් කියලා එයාට හිතුණා. ගොවියා බය වෙලා දිව්වේ නැහැ. එයා එක තැනක නැවතිලා හරිම සංසුන්ව සිංහයාගේ හැසිරීම් නිරීක්ෂණය කළා. ඌ යන එන විදිය, උගේ බඩගින්න ගන එයා හොඳට බැලුවා. ඒ වෙලාවේ තමයි එයාගේ ඔළුවට නියම සැලසුමක් ආවේ. ඒක හිංසාවෙන් තොර බුද්ධිමත් සැලසුමක්. රෑ වෙලා කරුවල වැටුනාම ගොවියා තනියම වැඩේට බැස්සා. හඳ එළියේ යට කිසිම සද්දයක් නැතුව එයා පස්සාරලා ලස්සනට ආවරණය කරපු උගුලක් හැදුවා. එයා හරිම ඉවසීමෙන් ඒ උගුල සකස් කළේ කිසිම කෙනෙක්ට සැක නොහිතන විදිහට. රා මැදියම වෙද්දී බඩගින්න නිසා සිංහයා ආයෙත් කුඹුර පැත්තට ආවා. හිමින් අඩිය තිය සිංහයා කුඹුර මැදටම ආවේ තමන්ට ඉස්සරහින් මහා අමාරුවක වැටෙන්න යනවා කියලා හීනෙකින්වත් හිතන්නේ නැතුව. මුළු පරිසරයම එකපාරටම හරිම නිශ්ශබ්ද වුණා. එකපාරටම සිංහයා හිටපු තැන බිම කඩාගෙන වැටුණා. ගොවියා හදපු උගුල ඇතුළට සිංහයා වැටුණා. ඒ මහා ගර්ජනාවත් එක්ක මුළු පරිසරයම හෙල්ලුණා. සිංහයා කොච්චර ශක්තිවන්ත වුණත් ඒ වෙලාවේ උගේ ශක්තියෙන් වැළක්ුණේ නැහැ. උගුලට අහුවනු සිංහයා කේන්තියෙන් මහා හයියෙන් ගොරවන්න ගත්තා. ඌ එළියට එන්න දගලපු තරමටම ඒක බැරි දෙයක් කියලා ඌට තේරුණා. තමන්ගේ දරුණුකමට වඩා වැඩි දෙයක් තියෙනවා කියලා සිංහයාට මුල්ම වතාවට එදා තේරෙන්නේ නැති. ගොවියා හෙමින් සිංහයා ඉන්න තැනට ඇවිදගෙන ආවා. එයාගේ පියවරවල් හරිම ස්ථාවරයි. බයක් තිබුණේ නැහැ. එයාගේ මූණේ තිබුණේ ආත්ම විශ්වාසයක්. තරහින් නැතුව හරිම සංසුන්ව සිංහයා දිහා බලාගෙන ඉන්නකොට එයාගේ ධෛර්යය හොඳටම පෙනුණා. සිංහයා තමන් ඉදිරිපිට ඉන්න මේ ගොවියා පුදුමෙන් වගේ බලාගෙන හිටියා. සාමාන්‍යයෙන් මිනිස්සු කරන්නේ ආයුධ අරගෙන තමන්ට ගහන්න ඒක උනත් මේ ගොවියා ළඟ තිබුණේ පුදුම නිහඬ බවක්. මේ සංසුන්කම දැකලා සිංහයා තමන්ගේ ගර්ජනාව නතර කරලා ටිකක් කල්පනා කරන්න ගත්තා. හෙමින් සිංහයාට තේරුණා මේ මිනිස්සයා තමන්ට රිදවන්න හදන්නේ නැහැ කියලා. ඒ වෙලාවේ ඔවුන් දෙන්න අතර අමුතුම බැඳීමක් ඇති වුණා. බය වෙනුවට ගෞරවයත් බලහත්කාරකම වෙනුවට අවබෝධයත් එතන ඉතුරු වුණා. මිනිස්සෙකුටයි සතෙකුටයි මෙහෙම එක ගත්තාවයකට එන්න පුළුවන් කියලා ඒ වෙලාවේ පෙනුණා. පාන්දර ඉර පායද්දී ගමේ මිනිස්සු කුඹුරට එකතු වුණා. ඔවුන් දැකපු දේ අදහ ගන්න බැරි වුණා. ගොවියා කිසිම බයක් නැතුව
සිංහයා අසල සාමකාමීව ඉන්නව දැකලා ගම්වැසියන්ගේ බය පුදුමයටපත් වුණා. ඔවුන් කවදාවත් මෙහිම දෙයක් ජීවිතේට දැකලා තිබුණේ නැහැ. ටික දවසක් යද්දී ගමේ හැමදේම සාමාන්‍ය තත්වයටපත් වුණා. හැබැයි දැන් ගමට අමුතුම ආරක්ෂිත හැඟීමක් දැනෙන්න ගත්තා. ගොවියා වෙනදා වගේම තමන්ගේ වැඩ කටයුතු කරගෙන ගියා. එයා ඇති කරපු ඒ සමබරතාවය ගැන එයාට ලොකු විශ්වාසයක් තිබුණා. දැන් සිංහයා ගමට බයක් නෙවෙයි. ඌ කුමුරු වටේ ඇවිදිමින් වෙනත් වල්සත්තුන්ගෙන් වගාවන් ආරක්ෂා කරන්න පටන් ගත්තා. ගමේ අයව බය කරපු ඒ මහා සිංහයා දැන් මුළු ගමේම වගාවන් බලාගන්න මුරකරු වුණා. බය වෙනුවට දැන් හැමෝටම දැනුනේ ලොකු ආරක්ෂාවක්. කාලයත් එක්ක ගොවියයි සිංහයයි හරිම සමීප වුණා. ඔවුන් හවස් වෙලාවට අහස යට නිහඬව කාලය ගත කළා. බය වෙනුවට විශ්වාසයත්, රණ්ඩුවේ වෙනුවට යාළුකමත් ඔවුන් අතර ඇති වුණා. මොනතරම් වෙනස් වුණත් ඕනෑම කෙනෙක් අතරේ සහෝදරත්වය ඇති කරන්න පුළුවන් කියලා ඔවුන් ඔප්පු කළා. ගමේ මිනිස්සුත් දැන් මේ සිංහයාට ආදරය කරන්න ගත්තා. ඔවුන් සිංහයාට කෑම බීම ගෙනත් දුන්නා. මුළු ගමම දැන් හරිම එකමුතුයි. ගොවියාගේ සිංහයාගේ මේ අමුතු මිත්‍රත්වය නිසා ගමේ සාමය තහවුරු වුණා. හැමෝම හරිම සතුටින් සහ සහයෝගයෙන් ජීවත් වුණා. දැන් මේ සිංහයා ගමේ වීරයෙක් වගේ. ළමයි සිංහයා දිහා බැලුවේ ආදරයෙන්. වැඩිහිටියෝ සිංහයා ගැන කතා කළේ හරිම ආඩම්බරයෙන්. ගම වෙනදටත් වඩා ශක්තිමත් වුණේ මේ අලුත් මිත්‍රත්වය නිසා. ශක්තිය කියන්නේ විනාශ කරන එක නෙවෙයි කියලා හැමෝම තේරුම් ගත්තා. දවසක් හිතපු නැති වෙලාවක මුළු ගමටම මහා දරුණු කුණාටුවක් ආවා. හුලං හරිම තදින් හැමුවා. වගාවන් ඔක්කොම විනාශ වෙලා යන්න වගේ තිබුණේ. ගමේ මිනිස්සු ආයෙත් සැරයක් බයෙන් කලබල වුණා. මේ ස්වභාවික විපතින් බේරෙන්නේ කොහොමද කියලා කාටවත් හිතාගන්න බැරි වුණා. ඒ වෙලාවේ ගොවියයි සිංහයයි දෙන්නම එකතු වෙලා වගාවන් බේරගන්න වැඩ කළා. මහා වැස්සේ වුණත් ඔවුන් දෙන්න නොසලී හිටියා. දෙන්නෙක් එකතු වුණාම ඕනෑම මහා බලවේගයකට මුහුණ දෙන්න පුරුවන් කියලා ඔවුන් එදා මුළු ගමටම පෙන්නුවා. ඔවුන්ගේ ඒ එකමුතුකම නිසා වගාවන් බේරුණා. කොනාටව ඉවර වුණාම ගමේ අය මහත් සතුටින් ඒක සැමරුවා. ගම පුරාම hina හඩවල් ඇහෙන්න ගත්තා. හැමෝගෙම හිත් කෘතඥතාවයෙන් පිරුණා. තවත් මහා අභියෝගයක් ජයගන්න ඔවුන්ට පුරවන් වුණේ ගොවියාගේ බුද්ධියත් සිංහයාගේ ශක්තියත් එකතු වුණු නිසායි. තවත් දවසක් රෑ වෙලාවක හොරු කණ්ඩායමක් කුඹුරට පනින්න උත්සාහ කළා. ඔවුන් හිතුවේ කවුරුත් බලන්නේ නැහැ කියලා. ඒත් කරුවල හිටපු සිංහයා එකපාරටම මහා හයියෙන් ගොරවලා පනින්න හදනකොට හොරු බය වෙච්ච පාර ආපහු හැරිලා බලන්නෙත් නැතුව දිව්වා. ආයෙත් ගමට සාමිය උදා වුණා. හවස් වෙලාවට ගොවියා ගහක් යට වාඩි වෙලා තමන්ගේ විශ්වාසවන්ත යාළුවා එක්ක විවේක ගත්තා. ඔවුන් දෙන්න නිහඬව ඒ ලස්සන ජීවිතය වින්දා. තමන් ගොඩනගාගත් ඒ ලස්සන ලෝකය ගැන ඔවුන් දෙන්නටම තිබුණේ ලොකු සතුටක්. දවසින් දවස මේ දෙන්න අතර තිබුණු විශ්වාසය තවත් වැඩි වුණා. සිංහයා දැන් ගමේ මිනිස්සු අතරේ කිසිම බයක් නැතුව නිදහසේ ඇවිදලා ගියා. කවුරුත් ඌට බය වුණේ නැහැ. ඌව ගෞරවයෙන් පිළිගත්තා. ගම පුරාම පැතිරුණේ ආරක්ෂිත සහ සහෝදරත්වයේ හැඟීමක්. ගොවියා නිතරම ගමේ ඉන්න පොඩි ළමයින්ට මේ කතාව කියලා දුන්නා. පුතේ, රණ්ඩුවට වඩා බුද්ධියත් වෛරයට වඩා කරුණාවත් බලවත් කියලා එයා දරුවන්ගේ හිත්වලට කාවැද්දුවා. ඒ ලස්සන පාඩම ගමේ දරුවෝ හරිම උනන්දුවෙන් අහගෙන හිටියා. තවත් අවස්ථාවක ගමට ආපු ලොකු අනතුරකින් ගම්වැසියන්ව බේරගත්තා. සිංහයා පෙරමුණ ගත්තා.
සැබෑ ශක්තිය තියෙන්නේ තවත් කෙනෙක්ව තලන්න පෙලන්න නෙවෙයි. තවත් කෙනෙක්ව ආරක්ෂා කරන්නයි කියලා සිංහයා තමන්ගේ ක්‍රියාවෙන් ඔප්පු කරලා පෙන්නුවා. අවුරුදු ගානක් ගෙවිලා ගියා. මේ බුද්ධිමත් ගොවියාගෙත් උතුම් සිංහයාගෙත් කතාව මුළු පළාතේම ප්‍රසිද්ධ වුණා. ඒක පරම්පරා ගානක් යනකම් මිනිස්සු කතා කරන ලස්සන පුරාවෘත්තියක් වුණා. මිනිස්සු ඒ කතාවෙන් ලොකු ආදර්ශයක් තමන්ගේ ජීවිතයට ගත්තා. ගොවියයි සිංහයයි තමන්ගේ දෛනික වැඩකටයුතු හරිම සතුටින් කරගෙන ගියා. ඔවුන් දෙන්න අතර තිබුණු ඒ බැඳීම කාලයත් එක්ක තවත් ශක්තිමත් වුණා මිසක් අඩු වුණේ නැහැ. මැරෙනකම්ම ඔවුන් දෙන්න හරිම සමීප මිතුරන් විදියට ජීවත් වුණා. ඔවුන්ගේ රැකවරණය යටතේ ගමේ කුමරු යායවල් සාරවත් වුණා. මිනිස්සුන්ගේ හිත්වල තිබුණු බය නැති වෙලා සතුට පිරුණා. සොබා දහමයි මිනිසයි අතර තිබිය යුතු නියම සමබරතාවය ඒ ගමේ දකින්න ලැබුණා. ගම හරිම සමෘද්ධිමත් වුණා. මේ විදිහට බුද්ධිමත් ගොවියයි ඒ වගේම උතුම් සිංහයයි අපිට ලොකු පාඩමක් ඉදිරි කරලා ගියා. ඒ තමයි බුද්ධිය, ධෛර්යය සහ කරුණාව එකතු වුණොත් මේ මුළු ලෝකයම හරිම ලස්සන තැනක් කරන්න පුළුවන් කියන එක. ඉතින් යාළුවනේ මේ කතාවෙන් අපිට ලැබෙන ලොකුම පාඩම තමයි ඕනෑම ප්‍රශ්නයක් ඉවසීමෙන් සහ බුද්ධියෙන් ජය ගන්න පුළුවන් කියන එක. ගොවියාගේ කරුණාව ඉස්සරහා සිංහයාගේ දරුණුකම පරාජය වුණ හැටි ඔයාලා දකින්න ඇති. මේ කතාවට ඔයාලා ආසයි නම් වීඩියෝ එකට ලයික් එකක් දාන්න, ඔයාලගේ අදහස් කමෙන්ට් කරන්න. ඒ වගේම මේ වගේ තවත් ලස්සන කාටුන් කතා බලන්න අපේ සුපර් ටූන් ස්ටුඩියෝ channel එක subscribe කරලා තියාගන්නත් අමතක කරන්න එපා.